හරි යාළුවෝ දැන් මේ ඔයාලට පේන්නේ කූඩුවක් හරි විදියට විස බීජ හරණය කරන විදිය. ඉතින් දැන් මේක අපි අලුහුණු වලින් අපි කූඩුවේ සම්පූර්ණ 10 ටික අයින් කරලා හොඳටම පිරිසිදු කරලා ඊට පස්සේ අපි හොඳට මුළු කූඩුවම අලුහුණු ද්‍රාවණයක් ගෙනල්ලා අලුත් අලුහුණු ද්‍රාවණයක් ගන්න බෙලඳ පොලේ. ඉතින් මේ අලුහුණු පැකට් එකක් ගෙනල්ලා සම්පූර්ණ මුළු කූඩුවම මේ බිත්ති සහ මේ උඩ කොටසටත් එක්කම වැදෙන විදිහට අලුහුණු වලින් කූඩුව අලුහුණු ඉහින්න කූඩුවට සාමාන්‍යයෙන් අලුහුණු සැර පැය 24ක් විතර හොඳට තියෙනවා. ඊට පස්සේ සතියක් විතර එහෙම තියන්න කූඩුව. තියලා ඊට පස්සේ අලුතෙන් 10 දාන්න. දාලා පුළුවන් නම් විස බීජ නාශකයක් ගෙනලා ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ තමයි කූඩුවට පැටව දානවා නම් ලොකු සතු දානවා නම් ඔයාලට දාගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට අලුහුණු ඉහලා සතියක් විතර තියන්න. ඊට පස්සේ විස බීජ නාශකයක් ගෙනලා ටැංකිය එකට දාලා ස්ප්‍රේ කරන්න. දැල් වලටත් එක්ක. ඊට පස්සේ 10 ටික දාන්න. 10 ටික දාලා 10 උඩටත් අර විස බීජ නාශක ස්ප්‍රේ කරලා පැටව දාන්න. මේ අලුහුණු දැම්මට පස්සේ ආයෙ නැවත අලුහුණු ටික අස් කරන්න අවශ්‍ය නැහැ. ඊට උඩින් 10 දැම්මට ගැටලුවක් නැහැ. මොකද අලුහුණු වල සැර පැය 24ක් විතර ගියාට පස්සේ සැර බාල වෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. මේ විදිහට හොඳට ඉහ ගන්න. ඒ වගේම තමයි ඔයාලගේ කෑම් භාජන වතුර භාජන මේ විදිහට හොඳට අතුල්ලලා හොඳට පිරිසිදු කරගන්න ඊළඟ බැච් එක දාන්න කලින්. ඉතින් ඊට පස්සේ මේ විදිහට අවුවේ හොඳට වේලා ගන්න පැය දෙක තුනක්. ඒත් ඒක අනිවාර්යයෙන්ම විස බීජ ටික නැති වෙලා යනවා. ඒ ඔයාලට පේනවා. අපි මේ විදිහට මේ හොඳට මේ ටික හොද ගන්න. දැන් ඔයාලට පේනවා මේ ඇතුලේ තියෙන ජරාව. ඉතින් මේ ජරාව සම්පූර්ණ මේ විදිහට හොඳට ඔයාලගේ ටැප් එකකින් හෝ නැත්නම් අපිට මෙතන මේ දොළපාරක් යනවා. පොඩි ඇලක් යනවා. ඉතින් ඒ ඇලෙන් අපිට හොද ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වතුර බටයක් ආදාරයෙන් හෝ මේ විදිහට හොඳට පිරිසිදු කරගෙන අවුවේ වේලගෙන නැවත සවි කරගන්න සතු දාන්න කලින්. හරි ඉතින් යාළුවෝ ඔන්න දැන් ඔයාලට මේ පේන්නේ අපි සම්පූර්ණම විස බීජ හරණය කරගත්ත කූඩුවක්. ඉතින් මෙන්න මේ විදිහට අලුහුණු ගහ ගන්න හොඳට මුළු කූඩුවටම මේ පේන ඔයාලට මෙන්න මේ ආකාරයට මුළු කූඩුවටම අලුහුණු ගහ ගන්න සතියක් විතර තියාගන්න මේම. තියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් විස බීජ නාශකයක් ගෙනලා ස්ප්‍රේ කරලා 10 දාලා ඊට පස්සේ 10 උඩටත් විස බීජ නාශක ස්ප්‍රේ කරලා දවස් දෙක තුනක් ගියාට පස්සේ පැටව ටික ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඔන්න අපේ වයිට් ලේස්ලා ඉන්නවා සත්තු 1000ක් ඉන්නවා. ඔයාලගේ ගොවිපළටත් සත්තු අවශ්‍ය නම් ඉතාමත්ම නිරෝගී වැක්සින් සියල්ල ලබා දුන්න විශ්වාසවන්තව මිලදී ගන්න පුළුවන් වයිට් ලේස්ලා ඉන්නවා. ඉතින් සති දෙකේ පැටියෙක් සහ මාසේ පැටියෙක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපේ මේ බ්‍රූඩින් එකේ දැන් ඉන්නවා සත්තු 1000ක් ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා දැන් මේ දවල් කාලේ අපි දැන් ලයිට් නිවලා තියෙන මොකද මේ දවස්වල හොඳටම උෂ්ණත්වය තියෙනවා. ඉතින් ඒකින්ද දවල් කාලේ අපිට ලයිට් වලින් රස්නේ දෙන්න අවශ්‍ය නැහැ. සත්තු හොඳට නිරෝගීව ඉන්නවා. දැන් ඔයාලට පේනවා මේ මගේ කටහඬට ටක් ගාලා කට්ටිය මේක තැනකට ගුලි වුණා. දැන් ආයි ටික ඔයාලට පේනවා ඒ කටහඬට හුරු වුණාට පස්සේ ඒගොල්ලෝ ආපහු ටික විසිරිලා සාමාන්‍ය විදියට ඉන්නවා. ඉතින් මේ ඔරිජිනල් පීම සත්තු ඔයාලටත් පුළුවන් මිලදී ගන්න. මම මිල ගණන සඳහන් කරන්න සති දෙකේ කිකිලි පැටියෙක් ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 650කට සහ මාසෙ පැටියෙක් 950කට ලබා ගන්න පුළුවන්. ඉතින් 0.72යි 650යි 21යි 52 0.72යි 650යි 21යි 52 මගේ WhatsApp නම්බරේ දෙනවා 0.77යි 65යි 10යි 299 0.77යි 65යි 10යි 299 මගේ WhatsApp නම්බරේ. ඒකටත් අමුතුමල් ලබා දෙන්න පුළුවන්. මගේ කලින් නම්බරේ මොබයිල් නම්බරේටත් ලබා දෙන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. මගේ මේ නම්බර්ස් දෙකම දාලා තියෙනවා. ඉතින් ඔයාලට තෙන් කරගන්න පුළුවන්. දැන් තාම මේ සතුන් ඔයාලට පේනවා තාම සති දෙක කම්ප්ලීට් වෙලා නැහැ තාම. ඉතින් ඔයාලට පේනවා දැන් දවස් 7-8ක සත්තු මේ ඉන්නේ.
ඉතින් හෙට දවසට දවස් 8ක් වෙනවා. ඉතින් පේනවා හොඳට වර්ධනය වෙලා ඉන්නවා දවස් 8ට. හරි එන යාළුවෝ අද වීඩියෝ එකත් ඔයාලට යම්කිසි වැදගත්කමක් ඇති කියලා මම හිතනවා. එහෙනම් ළඟදිම තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. පැටව ගන්න කැමති අය කතා කරන්න. ඉතින් ඔයාලට මේ පේන ඔරිජිනල් ආරයියා සහ සසෙක්ස්. ඉතින් මෙයාලගේ පැටවුනුත් ඔයාලට ඉදිරියේදී අපින් ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ කවල මේ දාලා ඉතින් අපි මෙයාලා වෙන වෙනම කූඩු වල තමයි අපි හදන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්න ඕනේ. දැන් මම මේ එකට දැම්මේ කට්ටියව පොඩි වෙලාවකට විතර අපි ඊට පස්සේ අයින් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් සමුගන්න ළඟදිම තවත් ලස්සන වීඩියෝ එකකින් එනවා. විශේෂයෙන් අපේ ගොවිපළ තියෙන පොළොන්නරුවේ ඩිලිවරි කරගන්න පුළුවන් ඔයාලා ගන්න පැටව ප්‍රමාණයත් එක්ක. ඉතින් මේ ඔරිජිනල් ආරයියා මෙයාලා ගම්බිත්තර දාන්නේ. ඉතින් මෙයාලගෙන් මේ තමයි ඔයාලට පේන මේ ඔරිජිනල්ම ආරයියා සහ මේ සසෙක්ස් එක සුදුයි බෙල්ල කළු ඒ සත්තු ටික. ඉතින් කතා කරලා ඔයාලට තනුවමක් දෙන්න පුළුවන්. දැන් තාම මෙයාලගේ පැටවු නැහැ. අපි ඉදිරියේදී පැටවු ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ ඔරිජිනල් බ්‍රීඩ් එකක් මේ ඉන්නේ. ඉතින් අපි ඒවත් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. කතා කරන්න ඔයාලට අවශ්‍ය උපදෙස් බෙහෙත් ඒ හැමදේම අපිට ලබා ගන්න පුළුවන්. මොකද අපි අපෙන් පැටව ලබා ගන්න කට්ටියට පැටව දීලා නිකන් ඉන්නේ. එයාලා ඕන වෙලාවක අපිට කෝල් කරලා එයාලගේ ප්‍රශ්නයක් කිව්වොත් අපි හැමදේටම උත්තර ලබා දෙනවා. ඉතින් අපේ ගොවිපළේ නම GS Farm House and Hatchery.